අයියාලුවනේ අපි අද යනවා වැවතැන්නේ හදිස්සිය සෙට් වෙච්ච ට්‍රිප් එක අපි උදේ වාන්දර යන්නේ මේ දැන් වෙලාව 3:42යි 3:42යි කට්ටිය උදේ එක පාටම කෝල් කරලා කතා වෙලා යනවා ට්‍රිප් එක දැන් අපි දැන් ආව තෙල් ගහන්න ෂෙඩ් එකට කට්ටියම තෙල් ගහන ගමන් ඉන්නේ අපේ සස්මිත ඉන්නවා බානුක ඉන්නවා කෙවින් මල්ලි ඉන්නවා ඊට පස්සේ අව ඉන්නවා මුණයා ඉන්නවා දීමත් ඉන්නවා කෝ බටයා ආයි බටයෝ ඕක මචං මින් අපේ මුණයා දීමත ඉස්සරහා ඉන්නවා මින් අපේ කෙවින් සස්මිත බානුක ඉන්නවා ආ දැන් එන්න අපි ආවා උදේට කණ්ඩ ආව යාළුවනේ දැන් කාලා කඩයක් හම්බ වුණා නයිට් කඩයක් ඒකත් උදේට කනවා කෙවින් ශ්‍රී ලංකන් ශාරුක් ඛාන්ද මුණයා අල්ලේ යම්මක් බානුග මොකද කරන්නේ පොල්රොටිය ආවද ගන්නද පොල්රොටිය දීවලු කනවා වගේ බටයෝ අර තව ජෝඩුවක් ඉන්න උන් දෙන්න එන්නේ නැහැ දැම්ම එතන වෙන බිස්නස් එකක් යනවා යාළුවනේ පොඩි අකරතැබ්බයක් වුණා අපිට මේ බයික් එක මිස් කරන්න ගත්තා. අපි දැන් පොඩ්ඩක් නවත්තලා ඒක මොකෝ කියලා බලනවා. අපේ එක්ස්පර්ට්ලා වැඩේට බහැලා ඉන්නේ. මේ ඔෆ්ලෝ යන. හරි යාළුවනේ හැදුවා. පෙට්‍රල් ඔෆ් කරලා තිබිලා තියෙනවා. උදාරයි. Today hari අපි යනවා boys. අපි ආයේ නැවතුවා boys. අට්ටිය පොඩ්ඩක් ඇඟපත ෆ්‍රී කරගන්න ගොඩක් දුර එළවපු නිසා තව පොඩ්ඩක් විනාඩි 20කින් විතර වැවතන්නේ. යන්න තමයි තියෙන්නේ දැන්. සෑම කටුක මාවතකම ලස්සන අවසානයක් ඇත. අද කට්ටිය ඉන්නවා මෙහෙම. අපි ආව වැවතැන්නට මේ තියෙන්නේ මෙතන මාර ලස්සනයි. පට්ටව ලස්සනයි. දෙකපු ලස්සනම දැන. සුපිරි ඉතින් ආයි කියලා වැඩක් නැහැ. වෙනම වයිබ් එකක් තියෙන්නේ. කට්ටිය කැම්ප් කරනවා. අපිට කැම්ප් කරන්න පුළුවන් ඕන අපිට. අපි දවසකින් කැම්ප් කරන්න. මාරම ලස්සනයි මෙතන. ආ එන්න ප්‍රශ්නයක් මම කාලේ එන පාරනම් පොඩ්ඩක් අවුල් ඒ වුණාට මේ පාඩු නෑ ආවට මේක මාරයි මේක පිස්සුවක් ආයි ඇත්තටම කිව්වොත් සුපිරි කිසිම පාඩුවක් නෑ ආවට මාර ලස්සනයි පට්ට අපිට තම පේනවා දුර යන්න පුළුවන් කියලා අපි යනවා ඉතින් බලමු අපි මේක කොච්චර ලස්සනද කියලා
කට්ටිය ගියා අර වැව තියෙන හරියට දැන්. අපි 4 දෙනා විතරයි ඉතුරු. අපි පල්ලෙහාට යන් වැව තියෙන තැනට ගිහිල්ලා බලමු ලස්සන ඇතිය. ලස්සන ඇති නෙමෙයි ලස්සන ෂුවර් ඉතින්. ඇයි මේ එන්න. ෂාර් කරන්න බෑ. මං විතර නාන්න. අමු නාන්නද මේ අඳුන් ගෑල්ද? මේ අපි දැන් යනවා වැව තියෙන තැනට. කූඩල්ලට වහින්නේ බං. වාව්. අලුයි. මේක පට්ට සුපිරි මාරම ලස්සනයි. ඔයාලත් එන්න ඇවිල්ලා මේක විඳින්න. මේක මාර ලස්සනයි. මේක සුපිරි යාළුවනේ. ඔයාලත් එන්න. ඇවිල්ලා ජීවිතේ විඳින්න. ආයි ඔයාලා ෆොටෝ ගන්නවා වගේ මගේ ලස්සනයි යාළුවනේ. මොකද මේ අස්මිත මේ බිම මොකද්ද කරන්නේ? මොකද්ද මේවා බිම කරන්නේ? යාළුවනේ දැන් අවුවයි සෑහෙන්න අවුවයි දැන් කට්ටිය ෆොටෝ ගන්නවා. මේ හායිලු. අස්මිත කොහමද ජීවිතේ? ගොඩලු. ඇත්තටම මරු. ඔයාලා එන්න. ඇවිල්ලා මෙයා බලන්න. මේවා ජීවිතේ විඳින්න ඕනේ මෙයා බලලා. ෂෙයාර් රැන්ඩම් ඉන්න ෂෙයාර් රැන්ඩම්. ඕම නෙමෙයි රැන්ඩම් ඉන්න මහත්තයා. දැන් ඉස්සර ගෙයක් තිබිලා. ගිනි තියලා කියලා කියනවා මම නම් දන්නේ විස්තරේ. එහෙම කියලා මට ආරංචියක් ආවා. ආණ්ඩුකාර කෙනෙක්ගේ ගෙයක්ලු. තිබිලා තියෙන්නේ මෙතන. එතන ඉතින් ගෙයක් නෑ මාර ලස්සනයි ඉතින්. සුපිරියක් ආයි. යාළුවනේ දවල්. දැන් වෙලාව 10:32යි. අන්න අවුව තියනවා මෙතන. හැබැයි ලස්සනයි තාම. අර අපි උදේදී තිබ්බ මීදුම් ගතිය දැන් නෑ. ඒ වුණාට තාම ලස්සනයි. ඉතින් අවුව තිබ්බට හෙවන තියෙන මෙතන තියෙන හදපු තැන් ඒ තැන් වලට වෙලා හිටිය හැකි. හෙවනට වෙලා කතා කර දැන් අපි කට්ටියත් ඉන්නවා නෑ ඇතුළේ වෙලා. ඒ ලස්සනයි ඉතින්. විල්ලම් බලන්න ඕනේ view එක මේක. අරු. මෙතන එක්කෙනෙක්ගෙන් 150ක ටිකට් කඩනවා. එතකොට කැම්ප් කරනවා නම් 2500ලු. 8 දිනෙට 2500යි. මම තමයි කිව්වේ. මේ තියෙන්නේ මේ පේන්නේ වැව. කට්ටිය කයියක් දාන් ඉන්න යාළුවනේ. හලෝ මගේ රත්තරන් යාළුවනේ. කට්ටිය සමවැදලා ඉන්නේ. අපි දැන් යන්නේ නේද කෙවින්? දැන් මෙයාලා කියන අපි මහනුවරට කණ්ඩ යනවා කියලා. ඔව්. මැද මහනුවර. මැද මහනුවරට කණ්ඩ යනවලු. ගිහිල්ලා කාලා කොහෙද යන්නේ බෑ? වික්ටෝරියා නේ? කාලා යනවා වික්ටෝරියා ජලාශය නරඹන්න. කාලා වික්ටෝරියා ජලාශය නරඹන්න යනවලු. වික්ටෝරියා ඩෑම් එක බං. අපි යනවා යාළුවනේ. දැන් යනවා අපි. මේ ඉන්නේ අම්මට මේ අපේ ගෑන් එක. මේ ඉන්නේ අපේ සෙට් එක. අපි යනවා දැන් වැවතන්නේ. ඉවර්ටකින් හම්බෙමු ආපහු. කණ්ඩ යනවා දැන් අපි හම්බෙමු. අපි හොයලා අපිට කණ්ඩ දැනක් හම්බුණා අන්තිමේට. මාර හෙවිල්ලා කිව්වේ. අන්තිමට අපිට කන්න හම්බුණා. දැන් කට්ටිය සතුටෙන් ඉන්නේ. අපි කනවා දැන්. ලස්සන ප්ලේස් එකක් මේක. ලස්සනයි. හොඳයි. ඔයාලට ආවොත් ඉඳගෙන කාලා යන්න පුළුවන්. කෑවා දැන් අපි කාලා දැන් යනවා වික්ටෝරියා ඩෑම් එකට. ඊට පස්සේ ඩෑම් එකට ගිහින් තවත් තැනක් තියෙනවා යන්න කිව්වා. වෙලාව තිබ්බොත් තමයි යන්නේ. බලමු අපි දැන් එකයි වෙලාව.
වෙලාව තිබ්බොත් අනිත් තැනට ගිහිල්ලා රැය වෙලා ගෙදර යන්න තමයි බැලුවේ. දැන් වික්ටෝරියා ඩෑම් එකට තමයි යන්නේ අපි. ආවා වික්ටෝරියා view point එකට. මේ තියෙන්නේ වික්ටෝරියා ඩෑම් එක. මෙතනින් තමයි විසිටර්ස් ලාට බලන්න වික්ටෝරියා ඩෑම් එක බලන්න පුළුවන්. මේක තමයි view point එක. මෙතනින් තමයි බලන්න තියෙන්නේ. වික්ටෝරියා ඩෑම් එකේ view point එකේ තමා දැන් ඉන්නේ. අපි බැලුවේ මොනවා හරි පොඩ්ඩක් කූල් දෙයක් බීලා දැන් නාන්න තැනක් තියෙනවා කිව්ව කට්ටිය නාන්න පුළුවන්. අපි පොඩ්ඩක් බලනවා එතනට යන්න කොහොමද යන්නේ කියලා දැන්. මේ වික්ටෝරියා ඩෑම් එකේ ඉඳන් අපි දැන් යන ගමන් ඉන්නේ. ඒක බැලුවා. ඊට පස්සේ අපි යනවා දැන් නාන්න තැනක් හොයන්න. තැනක් හම්බුණා. එතන නානවා. අපි නාරම්පනාවට යන ගමන් ඉන්නේ දැන්. තව කිලෝමීටර් 2ක් විතර තියෙන එතනට. එතන තමයි අපේ නාන ප්ලේස් එක. අපි එතන නාන්න යන්නේ අද. අපි ආව නාරම්පනාවට. කට්ටිය ඉන්නවා නාන්න ලෑස්ති වෙලා දැන්. හොඳ වතුර පාරක් තියෙනවා. නාන්න කියලා බැලුවා. හැබැයි සෙනග වැඩි. ඒකයි ප්‍රශ්නේ. ඉතින් නාන ප්ලේස් එක. සෙනග ගොඩක් ඉන්නවද මෙතන? මෙන්න මෙතන තමයි කොල්ල ටික නාන්නේ. මන්නන්න නාන්නේ. නාන්න පුළුවන් නාන කට්ටියට. හරු ප්ලේස් එක. අපේ සස්මිතා ෂෙහරයි යනවා නාන්න. කොල්ලෝ ඉන්නවා ඉතින්. නාරම්පනාව කියන්නේ මෙතන තමයි. අන්න සන්ලයිට් ඇඩ් එක ගෙහුවේ මෙතන. මෙතන නේ මීට ඉස්සරහ අන්න අර හරියේ. මෙතනින් ඉස්සරහ. නෑ මේ හරිය නෙමෙයි නේද? ඉස්සරහ අර හරිය ඒ හරිය සෙනක වැඩි අපි පොඩ්ඩක් මේ හරියට ආවේ නිසා. මෙහෙත් නාන්න පුළුවන්. ඉතින් අපි නාන්නේ කට්ටිය වැඩි නිසා මේ වෙලාව පොඩ්ඩක් අවුල්. අඩු වෙනකල් ඉන්නේ පොඩ්ඩක්. මේ සතියන්තේ නම් එන්න එපා. සෙනක ඉතාමත් අධිකයි. ලස්සනයි ප්ලේස් එකේ වුණාට ඉතින්. බිය කරොයි දන්න කට්ටිය එක්ක එන්න නානවා නම් දන්න තැනක නාන්න. මේ වගේ තැන්වල ඉතින් ඔයාලා නානවා නම් පරිස්සම් වෙන්න ඕනේ. නොදන්න තැන්නේ අද්දකීම් තියෙන කෙනෙක් එක්කන් එන්න නාලා පීනන්න පුළුවන් මිනිස්සෙක් අනිවාර්යෙන් ඕනේ. මොකද ඉතින් නිකන් නිහින් කණ්ඩ ඕනේ නෑනේ ඇවිල්ලා. ගැඹුරු අඩු තැනක් බලලා මිනිස්සු නාන තැනක නාන එක තමයි හොඳම වැඩේ. යාළුවනේ කට්ටිය නනායිද්දි වැස්සක් ආවා. දැන් කට්ටියම ඇතුළට ඇවිල්ලා ඉන්නවා. ඔක්කොම දැන් ඇඳගත්තා යන්න ලෑස්තිලා ඉන්නේ දැන්. ගොඩක් වෙලා නාන්න හම්බුනේ නැහැ කට්ටියට. දැන් ඉතින් ගෙදර යන්න තමයි තියෙන්නේ. මෙහෙමම ගෙදර යනවා. ඇස්සේ තමයි යන්න වෙන්නේ. ජැකට් ගෙනා වෙලාවට ජැකට් ටික දාගෙන දැන් කට්ටියම යනවා. යාළුවනේ වහිනවා අපි වැස්සේ යනවා. යෝ! වැස්සේ යනවා අපි. අපි ආවා කඩු ගන්නාවේ බඩිරිඟු කන්න. ඈ මහන්සිච්ච මොනවද පෙන්නන්න බෑ. එයිනේ කට්ටියට දැන් මහන්සිලු කට්ටිය ඉන්නවා. තනියම ඇඳලා ඉන්නේ. අපේ කට්ටිය ගියා බඩිරිඟු ගේන්න. අලුවනේ බඩිරිඟු ගෙනල්ලා. ෂෙයාර රස කොහමද? වානුක රස කොහමද? කඳුලේ අපේ මේ රසට බෙල්ලට වැඩක් නැහැ. ඈ මේ අපි කන කට්ට වලට තේරෙන්නේ නැහැ. එහෙද? ඔව්. ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න. ආයේ මොකුත් නැහැ. මේ බඩිරින් කරලා මේ බඩිරින් කරලා කන්න වෙන්න බලන්න. ෆෝන් එක දෙන්න. අපි රොටි කනවා ෆ්‍රෙන්ඩ්ස්. අපි දැන්
රොටි කාලා දැන් ප්ලේන්ටි බොනවා. රොටිත් කෑව ප්ලේන්ටිත් බිව්වා. ඔක්කොම ඉවරයි. දැන් කෙලින්ම ගෙදර තමයි යන්න තියෙන්නේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.